අපි ඊයේ ලස්සන කතාවක් කිව්වනේ. අපි කිව්වා මේ ජපානයේ අනිවාර්ය කරලා තියෙන ජෝකසෝ ගැන කිව්වා. දැන් ජෝකසෝ ගැන කියනකොට මේ ජෝකසෝ වැඩේ හරියටම කරන හරියට ටිත්තටම කරන්නේ කවුද කියලා ඇහුවොත් අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් කවුද කියලාත් අපෙන් ලංකාවේ මේ ජෝකසෝ තියෙනවා. හරි. ඩයිකි ඇක්සිස් තමයි ලංකාවේ අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් ලෙවල් එකේ ජෝකසෝ කරන්නේ. ඕන්න දැන් ජෝකසෝ මතක නැහැ. මතකයි. ජෝකසෝ කියන්න බලන්න මොකද්ද ජෝකසෝ? ජෝකසෝ කියන්නේම ජපන් වචනයක්. ජපාන් වචනයක්. ජපනීස් ටෙක්නොලොජි එකක්. yes. මිට අවුරුදු ගානකට කලින් ජපානට මූණ දීලා ගොඩ එන්න බැරි වෙයි කියලා හිතාගෙන හිටපු ප්‍රශ්නයකට සරල සිරාම උත්තරයක් ප්‍රොවයිඩ් කරපු විසඳුමක්. කෙටියෙන්ම කිව්වොත් අපවිත්‍ර වෙච්ච ජලය අපිට පිරිසිදු කරගන්න තියෙන සුපිරිම සහ ලේසිම ක්‍රමය. මේ අපජලය කියන එක මොනවද? අපේ ටොයිලට්ස් වලින් යන ඒවා. එතකොට බාත්රූම්ස් වලින් යන ඒවා. හරි. කිචන් එකෙන් යන ඒවා. යා. ඔන්න ඕවා තමයි අපජලය හැටියට යන්නේ. මේ වැයි මල ද්‍රව්‍ය, මේ වැයි තෙල්, කුණු, දූවිලි, සබන්, අරක මේක හැම එකම තියෙනවා. හරියට මේ අපජලය බැහැර කිරීම කරේ නැත්තම් කාලයක් ඇද්දී රට කොච්චර ලොකු වුණත් වැඩක් නෑ. හරි. මිනිස්සු ප්‍රමාණය දිහා බලපුවාම අපේ භූගත ජල පද්ධතියම විනාශ වෙලා යනවා. ජපානයට උනා. ජපානයේ එක තැනකදී ජපානයට පේනවා ඒගොල්ලෝ කාර්මික දියුණුව ගත්තා. මෙන්න බොන්න තිබිච්ච වතුර වලින් 45%ක් බොන්න බැරි තත්ත්වයට පොඩි කාලෙකින් පත් වුණා. ගණන් හදලා බැලුවා. තව වැඩි කාලයක් යන්නේ බොන්න වතුර ජපානයේ නැති වෙනවා වගේ මට්ටමක් ඒගොල්ලන්ට පේනවා. දුරදිග බලලා වැඩ කරන මිනිස්සු. ඒගොල්ලෝ හිතුවා තව තියෙන්නේ පොඩි කාලයක්. Clock is ticking. බබා හම්බෙන්න යන්නේ. බොණ්ඩ තියෙන වතුර ටිකට හම්බුණා කියන්නේ ටොපිය. ඉවරයි. ඒ රට ඉවරයි. ඒ රට පුළුවන් වෙන රටකට කන්ට්‍රෝල් කරන්න. yes. ජප්ප හප්පනේ. ජප්ප කල්පනා කරා. එහෙම තමයි මේක පටන් ගත්තේ. ජෝකාසෝ කියන සිස්ටම් එක පටන් ගත්තේ. ඔය ජෝකාසෝ එක කියන ජෝකාසෝ කියලා අපි කියමු. හරි. එතකොට ඩයිකි ඇක්සිස් එකෙන් තමයි මේ පළවෙනි ආදර්ශය සප්ලයි කරන්නේ ලංකාවට. හරිද? අපේ කොච්චර තියෙනවද දන්නේ නැහැ නේද? අපේ බලමු ඒකත් ටිකක් හොයලා බලමු නේ. දැන් අපේ වෙලා තියෙන්නේ යා. දැන් ජපානයේ අද වෙනකොට centralized sewage systems තියෙනවා. waste water and sewage management වලට. ලොකු ප්‍රදේශයක තියෙන ඒ වගේ අපජල එකතු කරලා ඇවිල්ලා හරි. සෙන්ටර් එකක තියෙන සිස්ටම් එකට ගිහලා ජෝකාසු ගොඩාක් තියෙනවා එතන. එතනින් පිරිපහදු කිරීම කරනවා. එහෙම කරගන්න සෙන්ට්‍රල් සිස්ටම් එකට සම්බන්ධ නැති ඕනම ගොඩනැගිල්ලක් ඕනම ගෙදරක් ඕනම ආයතනයක අපජලය පිරිසිදු කරන්න ජෝකාසෝ සිස්ටම් එකක් තියෙන එක ජපාන රජය අනිවාර්ය කරලා තියෙනවා. ඒක හිරේ යන වැඩක් කරේ නැත්තම්. ඒ කියන්නේ හැම ගෙදරකම අනිවාර්යයෙන්ම ජෝකාසෝ එකක් තියෙන්න ඕනේ. එක්කෝ ඒක සෙන්ට්‍රල් සිස්ටම් එකට කනෙක්ට් වෙලා. ලංකාවේ එහෙම එකක් නැහැ. අපි නිකන් වලක් කපලත් ඔක්කොම ටික පංග දාතු කරන බඩුව අපි ඇවිල්ලා. ඒ ගැන අපි හොයන්නේ ඒව කතා කරලා ඉතින් අපි පරිසරය ගැන ජල පද්ධති ගැන අපි ඉතින් අර එන වීර ටෝක් නේ දන්නවනේ. කිසිම තේරුමක් නැති වීරයෝ ඉන්නවනේ. රාස් ගාලා කානුවට දැම්ම කානුවෙන් කොහේ හරි කමන්නේ ඇලකට දොලකට විලකට ගියා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මාළු හිටියත් එකයි මාළු මලත් එකයි අපිට. අපි හොඳ මිනිස්සු එච්චරයි. අපි හොඳ මිනිස්සු. මොන්න කුප්ප වැඩේ කරත් අපි හොඳ මිනිස්සුනේ. ඒකනේ. කිසි අවුලක් නැහැ. කිසි අවුලක්. good people we are. කතා පවත්තලා හොඳයි කියලා කියන්න පුළුවන් මිනිස්සු අපි. ඒකම නෙමෙයි. මේක ගැන පොඩ්ඩක් බලන්න. ඔබ ජෝකාසෝ සිස්ටම් එකක් ඔබේ ගොඩනැගිල්ලට දා ගන්න ඕන. හරි. ඔබේ ගෙදරට හයි කර ගන්න ඕන. මතක තියාගන්න ඩයිකි ඇක්සිස් කියන කම්පැනිෙන් ජෝකාසෝ සිස්ටම් එකක් ඕඩර් කරගන්න. මේක හරි ෂෝක් කනේ. අපජලය එනවා, බාර ද්‍රව්‍ය පල්ලෙහාට යනවා. හරි. ඊළඟ චේම්බර් එක මේක සිස්ටම් එක පුංචි උනත් ලොකු උනත් මේකේ කොටස් හතරක් තියෙනවා. එකකට ආපහු ඔක්කොම බාර ද්‍රව්‍ය පතුලට යනවා. එතනින් හිමීට පිරලා වතුර ටික එහා පැත්තට යනවා. නිර්වායක බැක්ටීරියා වලින් ඉතුරු තියෙන ඒවත් කඩලා දානවා. හරි. ඒක තව එකකට යනවා. ස්වභාවික බැක්ටීරියා මගෙන් ආයි කඩනවා. හරි. ඊළඟට යනවා ක්ලෝරින් ෆිල්ටර් එකකින් පෙරෙනවා. මෙන්න සුපිරිසිදු වතුර එනවා. ඒවා වාහන හොදන්නද, ටොයිලට්ස් වලට ආපහු ෆ්ලෂ් කරන්න, ඒවට ආපහු එවන්නද, මල් පැල වලට දාන්නද, බැරි නම් කාණු දිගේ යවන්නද, නැත්නම් ඔය නගරෙ මැද තියෙන වෝටර් ෆීචර්ස් වතුර මල් වලට පාවිච්චි කරන්නද, කොච්චර දේවල් කරනවද ඒගොල්ලෝ. නේද? ඔය ටික ඔක්කොම අපිට කරන්න පුළුවන්. ඇයි අපිට දැන් ඩයිකි ඇක්සිස් එකේ ජෝකාසෝ ලංකාවේ තියෙනවනේ. ඇයි මේකම ගන්න කියලා කියන්නේ? උදාහරණයක් හැටියට හිතමු. මට කියන්න ඕනේ. මොකක්ද? අපි ප්‍රයිම් ගෲප් එකේ අපි යක්කල ප්‍රොජෙක්ට් එකක් කතා කරා වැඩ මතකද? මතකයි. The Palace කියන ව්‍යාපෘතියම ජෝකාසෝ සිස්ටම් එකක් උඩ දුවන්නේ. නයිස්. ඒගොල්ලන්ගේ waste water management එක ඔරිජිනල් ඩයිකි ඇක්සිස් ජෝකාසෝ සිස්ටම් එකකින් දුවන්නේ. කොච්චර හොඳද? මට ඒකට මේ ප්‍රයිම් එකට thank you කියන්න ඕනේ. නේ වගේ තීරණයක් ගත්ත එක නේ. ඕගොල්ලෝ මේ ගේනේවෙන් තමයි මිනිස්සු ආදර්ශ ගන්න.
මට ඇත්තටම හිතිලා තියෙන්නේ. දැන් අපේ ගෙදර නෝමල් සිස්ටම් එකක් දාගෙන තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ කොහොමද දාගන්න කියලා හෙන්න විකාරයක්. දැන් ඕක මම දැන් කල්පනා කරන්නේ කඩලා බින්දලා මේක දාන්න. හැබැයි ආසයි දාගන්න. මටත් ඕනේ. මට ඕනේ එහෙම නිකන් වගකීමක් ඇති මිනිහ දැනගත්තට පස්සේ හරි වෙන්න පුළුවන් ද බලන්න. පොඩි ගේමක්. හැබැයි ඔබ අලුතෙන්ම හදන එකේ එහෙම ගේමක් නැහැ. ඔබට ජෝකාසෝ සිස්ටම් එකකට ඩයිකි ඇක්සිස් ජෝකාසෝ සිස්ටම් එකකට යන්න පුළුවන්. ඒක සාමාන්‍ය මෙම එළියෙන් පේන එකක්ද නැත්නම් ඒක අපිට කෙලින්ම පොළොවට වලලා. වල්ලන රයිට්. කෙලින්ම ඉතින් ආයේ ඉතින් සුපිරිසුදු වතුර ටික එළිය කානුවකට යවන්න පුළුවන්. අනේ අපි එහෙම කරමුකෝනේ. ඉතින් කානුවට අන්තිමට එන්නේ තාම පිරිසුදු ජලය. කිසි අවුලක් නැහැනේ. ඒකනේ. අපේ කානුවලත් අපිට මේ කොයි මාළු දාන්න පුළුවන්. කොයි මාළු ගණන් මං හිතන්නේ ජෝකාසෝකට වගේ. අපි දාමු අපිට ඉන්න සත්තු ඉන්න. ඩයිකි ඇක්සිස් ජෝකාසෝ. අපි ටික ටික මේක ගැන ඉගෙන ගමු. ෂුවර්. මේගොල්ලෝ තමයි මාකට් එකේ අඩුම ප්‍රයිස් එක දෙන්නේ. ගොඩක් අය ප්‍රයිස් එක මැච් කරන්න බැරි නිසා ජෝකාසෝ ටැංකි ගාන අඩු කරලා ගණන් හදලා කියනවා. 50ක් ඕන තැනට 25ක් ඇති කියලා කියනවා. ඉතින් අර දාගත්ත මිනිස්සු දවසක අමාරු වෙනවා. ඒකනේ. හැබැයි ඩයිකි ඇක්සිස් ජෝකාසෝ ඒගොල්ලෝ කියනවා මේකට 50ක් ඕනේ සර්. 50ක් දාලා කරන්න. නැත්තම් සර් දවසක කල්පනා කරනවා දැන් මට වෙච්ච වැඩේ. ආයි කොහොමද දාන්නේ? බිල්ඩින් උසල යටින් දාන්නේ? මුලදීම කරගන්න. ඔව් නේද? ප්‍රශ්න අඩුයි. Yeah, definitely.